මේ ආනමඩුව ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ වෙන්න අතීතයේ ඉඳලා අද දක්වාම ඉදුණ ස්තූප අතරින් විශාලම ස්තූපී රාජයන් වහන්සේ තමයි මේ ඉදිවෙන්නේ. අහලා තියෙන තොරතුරු අනුව මේ යුගයේ මේ ප්‍රදේශයේ වැඩිමනක්ම ශ්‍රී ධාතුන් වහන්සේලා තැන්පත් වන සෑරජානන් වහන්සේ. ඉතින් ඔබ සියලු දෙනාට මේ යුගයේ පුදුම යහපතක්, පුදුම සම්පත්තියක්, පුදුම පුණ්‍ය නිධානයක් මේ පහළ වෙන්නේ. මේ දෑතේ කරගට එනකල් gadol අදින්න මේ වෙහෙරවල් වලට නිවන් දකින්න ඕන කියන අදහසෙන්, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසෙන් පින් කරගන්න, පින්තුනේ කුසල් කරගන්න මේ ස්තූපය, ඔයාලගේ සෑය, ඔයාලගේ නිවන මේ හදන්නේ මේ අසපුවේ සෑය නෙවෙයි. ඔයාලගේ නිවන, ඔයාලගේ කවදාහරි දුකින් නිදහස් වෙලා අරහත්ත්වයටපත් වෙලා ආපස්සට බලද්දී පෙනේවි මේ සෑයට gadol තියෙන ඇති. ආයමත් සංසාරේ යන්න ආස කරන්න එපා. මේ දුකින් නිදහස් වෙන්න මේ වෙහෙර බඳින්න, ඔබගේ නිවන මේ සෑයෙන් හදාගන්න. ආය දුක්ඛිත සංසාරයක යන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනය මේ බණපද ඇහෙන අවසාන කාලයයි. තුන්ගතේ පෙබේදෝ